ගුඩ් මෝනිං. මේක පරක්කු දවසක්. කොහොමරි අපි මේක මේ ඊයේ අද සෙන්සුරාදා ඊයම මේක මේ යන තැන බුක් කරගත්තේ. මේ කොහොමරි මේක කන් වහගත්තේ ඉන්ස්ටාග්‍රෑම් එකේ. කන් හැම එකක්ම වහගන්න ඔයාගෙන ඊට පස්සේ කන් තනියෙන් යන්නේ මාවත් අරගෙන යනවා. ඊට පස්සේ කොහොමරි මේ ඊයේ කන් කොහොමරි සිකුරාදා උදේ බුක් කරලා තිබුණා. ඊට පස්සේ මට කෝ මෙහෙම තැනක් බුක් කරන්න ඕනේ මේ කියලා නම්බර් එකක් තියවලා ඒකට කෝල් කරලා මටත් මගේ විස්තර දීලා බුක් කරන්න කිව්වා. ඊට පස්සේ මාත් ඉතින් බුක් කරා. ඊට පස්සේ ආ කිව්වා 7ට යන් කියලා. මොකද අපි 9ට නැවතිලා එතන තිබුණේ. මේක පොඩක් දුර යන්න ඕනේ අපිට බයිසිකලෙන්. මේ දුර කියන්නේ සෑහෙන දුරක් තියෙනවා වෙනම දූපතක. ඊට පස්සේ කොහොම හරි 7ට යන් කියලා කිව්වට මේ කන් 7ට ලෑස්තිලා හිටියා. මම 7ට ලෑස්තිලා හිටියා. මම 7ට නිදි. ඉතින් කොහොම හරි මේ මම කංග පොඩක් පරක්කු කර තියලා 8ට යන්න ලෑස්තුණා. ඊට පස්සේ කොහොමරි කම් මොකුත් කිව්වේ නැහැ. කන්ට කොහොමරි මාව එක්කගෙන යන්න ඕනේ නේද? කම් මොකුත් කියන්නේ නැතුව ඔන්න මාව එක්කගෙන ආවා. දැන් අපි යන ගමන් ඉන්නේ දෙන්නම උදේට කාලේ හිටියේ නැහැ. මොකද මේ මට කොහොමත් කන්න වෙලාවක් තිබුණේ නැහැ. මම කොහොමත් පරක්කු වෙලා හිටියේ. ඊට පස්සේ අපි දෙන්න කොම්බිනියක් බල හිටියා. මේ අපිට මේ නැවේ එන්න කලිනුත් ගන්න තිබුණා. එනට අපිට පොඩක් පරක්කු හින්දා අපි යන ගමන් ගන්නවා කියලා කතා වුණ හින්දා ආවා. ඊට පස්සේ කොම්බිනියකින් මික්ස් ෆෘට් එයා ජූස් එකක් ගත්තා. මම ලත් එකක් අරගෙන කොහොම හරි දැන් යන ගමන් ඉන්නේ. මේ එන පාර ගැන කිව්වොත් හරිම ලස්සනයි. මම මේ පැත්තට ආවේ මේ පළවෙනි පාරට. කන් ඇවිල්ලා තිබුණේ නැහැ මේ පැත්තට. මේ අපි දෙන්න මැප් එක බල තමයි මේගොල්ලන්ගේ ලොකේෂන් එකටත් මේ යන්නේ. මේක දූපතක්නේ. ඒ කියන්නේ වටේ මෙතකොට තියෙන්නේ මේ මුහුදෙන් වට වෙලා. එතකොට මේක මාර ලස්සනයි. කියන්නේ මුහුද පාගන්න, මේ කියන්නේ රැල්ල පාගන්න පල්ලෙහාට බහින්න පුළුවන්. එතන මේ තාප්පෙන් වට කරලා වගේ තිබුණාට මේ පඩි පෙල් තියෙනවා සමහරක් තැන්වලින්. ඒ හරිය අනික මේ ගැඹුරු කියලා පේන්නේ නැහැ. මේ අර වෙරළ තීරේ තියෙනවා මෙහෙම අර එතනට ගිහලා බලනකොට තමයි ඒක පේන්නේ. මේ දැන් උදේ අපිට එන ගමන් සෑහෙන ප්‍රමාණයක් හම්බුණා මේ වෙන රටවල් වල. ඕස්ට්‍රේලියා ඊට පස්සේ වගේ ගොඩාක් රටවල් වල මේ එක රටවල් වල ගොඩක් අය හම්බුණා. එයාලා බයිසිකල් පදිනවා. මේ සමහරක් අය නිකන් ෆැමිලි පොඩි අයත් හම්බ වෙනවා. මේ එක හරිම ලස්සනයි. මේ කියන්න තේරෙන්නේ අනික වටේමත් හරිම ලස්සනයි. නැව් තියෙනවා ගොඩක්. මං හිතන්නේ මේ අර මේ සංචාරකම ප්‍රදේශයක් වගේ තමයි මේ පැත්ත. මේක හරිම ලස්සනයි. කියන්නේ මං ගොඩක් ෆොටෝස් ගත්තා, වීඩියෝස් ගත්තා. මේ ඒ තරමට මේ කියන්න තේරෙන්නේ මාර ලස්සනයි. දැන් අනික අපි උදේ ආවේ මේ බලවල යන ගමන් ඉන්නේ. ඉතින් කනුත් යනවා ඉස්සරහ වෙලා. කන් හැබැයි මේ හරි හොඳයි. කන් පොඩ නවතින්න මට මේ ෆොටෝ ටිකක් ගන්න, වීඩියෝ ටිකක් ගන්න ඕනකම ඕකේ දයිචුප කියලා නවතිනවා. මට පුල් සපෝට් කරන හොඳ සපෝටිව් පාර්ට්නර් කෙනෙක්. කම් යාළුවෙක් විදියට. කොහොම හරි ඉතින් දැන් මේ මැප් එකෙන් එයා හොය යනවා. මේ යන ගමන් මේ ෆෝන් එක තියාගෙන ගිහලා ෆෝන් එකත් වැටුණා. iPhone එකේ මේ පොඩක් අර ටෙම්පර්ඩ් එකද කොයි ගිහිල්ලා තියෙන්නේ. දැන් මේකට පොඩක් කවුලෙන් ඉන්නේ. කොහොම හරි යන ගමන් මගේ වැඩවලටත් සපෝට් කර යනවා. දුකයි යාට දැන් ෆෝන් එක වැටුණ හින්දා කොහොම හරි දැන් මේ අපි යන තැන හොයාගෙන වටේම ලස්සන බල වීඩියෝස් ෆොටෝස් අරගන්න ගමන් ඔන්න තැන හොයාගත්තා. දැන් යන ගමන් ඉන්නේ. එතනට ගිහිල්ලා බලමු ඇතුලේ මොකද වෙන්නේ කියලා. එතනම කිව්වොත් එතන හිටපු මේ ජපන් ඒ අංකලු ඇන්ටි හරිම හොඳයි. මාර යසෂි. ඒක කියන්න තේරෙන්නේ මේ අපි දෙන්න තමයි මේ අද මුලින්ම ආපු දෙන්න. කියන්නේ පළවෙනි වෙලාවටම බුක් කරගෙන මුලින්ම ආපු දෙන්න අපි දෙන්න. මේ සමහරක් ජපන් අය ඉන්නවා හරිම මේ කරුණාවන්තයි. හරිම හොඳයි. සමහරක් අය ඉන්න කිඹිෂි නපුරුයි. මේ දෙන්න හරිම හොඳයි. කොහොම හරි දැන් ඒගොල්ලන්ගෙන් අපිට හම්බුණා මේ බීම් එකක් දීලා අපේ ගැන විස්තර අහලා ඊට පස්සේ ඒගොල්ලන්ගේ තිබ්බා මේ අපේ නම ලියන්න කියලා මේ සයින් එකක් ගත්තා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ මේ ඇතුලේ මේ අර පොඩි කොන්දේසි වගේක් තිබුණා. සත්තු එහෙමත් නැහැ කියලා කිව්වා. මේක කවර් කරලා කියලා තියෙන්නේ බය වෙන්න එපා කියලා. මේකේ කොන්දේසි වගේක් තිබුණා. මේ ඒවා ටික අපිට කියලා දුන්නා යා. ඊට පස්සේ කියලා දීලා ඇතුලේ ඉන්න පුළුවන් කියලා කිව්වේ. ඇතුලේ ඉන්න කියලා පුළුවන් කියලා කිව්වේ පැයයි. එතකොට අපි මේකට ඇතුලට ගියේ. අපි මෙතනටත් ඇවිල්ලා මේ මුලින්ම ඇතුලට ගියේ නෑ, ටිකක් වෙලා හිටියා. අපි 10:20ට 10:20ට වගේ ඇතුලට ගියේ.
ටයිම් එක ගත්ත අපේ ගැන 10-20 කලින් එතැන්ට කියා අපි ටිකක් වාඩිලා හිටිය. මොකද මේ හරිම රස්නේ එක පොඩක් දරාගන්න අමාරුයි. ඒකින්ද පොඩ්ඩක් අර ගමන් බයිසිකලෙන් දැන් සෑහෙන දුරක් පැදලානේ තියෙන්නේ. ඒකින්ද එතන වාඩි වෙලා ඉඳලා බීම් එකක් බීලා ඊට පස්සේ අපි ඇතුළට ගියා. ඇතුළට ගිහිල්ලා මේ තියෙන වටේම බ්ලූබෙරි. ඒ කියන්නේ එක රහක් තියෙන එකක් නෙමෙයි. එක මේ රසවල් ගොඩාක් තියෙනවා. ඒවල නම් ගහලා තිබ්බ වර්ග ගොඩාක් මේකේ තියෙන්නේ. බ්ලූබෙරි වර්ග ගොඩාක්. ඉතින් ඒවා ඔක්කොම try කරනවා. මේ කන් තමයි මගේ මේ ටෙස්ටිං කරන ටෙස්ට් කන් ගාන්ට ඒ ටික කරන ගමන් ගන්ගෙන් මං අහනවා මේ ඕක රහද මේක රහද. ඊට පස්සේ යාමට කියනවා මේක හරි නෑ. මේක රහයි. මේක ඇඹුලයි. මේ කියනවා මේ කන් මන් ටෙස්ටිං එකට තියාගෙන කංගෙන් තමයි වැඩේ කරගන්නේ. මේ කියන්නේ කං අරක රහකුවා මේක කනවා. රා නැත්තම් ඒක කන්නේ නැහැ. හැබැයි සමහරක් ඒවා මේ අන්තිම දිනේ අපේ මේක අපි මේ කොහොමයි මේකට අපි ගෙව්වා මේ බුක් කරලා ඇතුල් වෙන්න මේ ගෙව්වා 2500ක්. ඊට පස්සේ මේ 2500ක් ගෙවලා අපි අපරාධනේ කන්නේ නැතුවනේ ඒකත්. මම ඊට පස්සේ ඔක්කොම මේ කියන්නේ කෙලවරේ ඉඳන් ඔක්කොම ටෙස්ට් කරගෙන මං ආවා ආයිමත්. ඊට පස්සේ යාලා අපිට කප් එකක් දුන්නා. ඒකට කිව්වා මේ කියන්නේ කප් එක පිරෙන්න. කියන්නේ අපිට ඇති තරම් කන්න පුළුවන්. ලිමිට් එකක් නෑ. අන්ලිමිටඩ් කන්න පුළුවන්. කාලා අර කප් එකටත් අපිට කැමති ප්‍රමාණයක් කියන්නේ කප් එක පිරෙන්න උනත් අරගෙන යන්න පුළුවන්. ඉතින් මේ කොමාරි හොඳට කාලා කප් එක පිරෙන්නත් මම අරගෙන ආවා. අපි වාඩි වෙලා ඉන්නකොට මෙතන වාඩි වෙලා ඉන්නකොට මෙතනට ආව ඕස්ට්‍රේලියා. ඒ කොහොමද කියන්නේ ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි තමයි යන්නේ. මේ මොකද මේ ඇන්ටි අංකලුයි කියන්න පුළුවන් තත්ත්වක හිටියේ නෑ. ඒගොල්ලන්ගේ දුව ටීචර් කෙනෙක්ව මාත් එක්ක කතා කරා. කන්ට සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වලින් කතා කරන්න පොඩක් අමාරුයි. ඊට පස්සේ hina වෙලා ඒ දෙන්න මුලින්ම කතා කරන් ගත්තා. ඊට පස්සේ ඉංග්‍රීසි වලින් කතා කරා. අපි දෙන්නගේ රටව මං කොමන් ශ්‍රී ලංකා කන් කොහෙද කියලා කන් චයිනා කියලා කිව්වා. ඉතින් කන්ට එක දීලා ඊට පස්සේ අපි ආයි දැන් එන ගමන් ඉන්නේ කියන්නේ එන ගමන් කියලා කියන්නේ අපි ගෙදර එන්න නෙමෙයි මේ ආයි යන්නේ කොහෙටද මේ බීච් එකේ රැල්ල පාගන්න පුළුවන් තැන් කීපයක් තියෙනවා. අන්න ඒ තැනකට තමයි මේ යන්නේ. ආයි දවසක් එමු කියලා තමයි දැන් කන් එක්ක මං කතා කරගත්තේ. මේ මොකද අපි දැන් අද ඩෙනිම් මැදගෙන ඇවිල්ලා ඉන්නේ. මෙතන මේ පොඩක් රැල්ල පාගන්න යන හරි අමාරුයි මේ ඩෙනිම් සපත්තු දාගෙන ඉඳලා. මේ ඊළඟ දවසේ එන්න ඕනේ මේ බාට දෙකක් වගේ දාගෙන ෂෝට් එකක් අඳගෙන අනිවාර්යෙන් මෙතන පොඩ්ඩක් මේ රැල්ල පාගලා පොඩක් සාමාන්‍යයෙන් මේ අර අපේ ලංකාව වගේ නානව නම් මම දැක්කේ නෑ මේ කිසිම තැනක. ඒ වුණාට පොඩක් මේ වතුරේ බැහැගෙන ඉන්න ඕනේනේ. ඒකින්ද මේ මට ඒව ආසාවකුත් තියෙනවා. ඒකින්ද මේ මං කංක කතා කරගත්ත ආයිත් ආවම මේ බහිමු කියලා අපි මෙතනට. කනුත් හා කිව්වා අද නම් පොඩක් අමාරු දෙන්නට මහසි අර බ්ලූබෙරි එකෙත් ඇතුළේ ඉඳලා රස්නේ එහෙම එනවනම් අපි එක්ක උදේම එන්න ඕනේ නැත්නම් අවුව නැති වෙලා හවසක එන්න හරි එහෙම දාගන්න කතා කරගත්තා. ඇත්තටම මේක හරි සතුටු හිතෙන ගමනක්. අපි මේකට කලින් ඇවිල්ලා තිබුණේ. ඉතින් කොහොම හරි මේ අද හොයාගෙන ආපු තැන ගැන හරිම සතුටුයි. කොහොම හරි හොඳට ඇවිත්තා බ්ලූබෙරි කෑවා. ඊට පස්සේ මෙතන මේ ජින්ජර් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයගලන්ට පේන ඇති අර රතු පාට ඒක තොරි එකක් නේ. මේ ගේට් එකක් වගේ තියෙන්නේ. ඒක බලන්නත් යම් කී හිටියකම් දැන් එතෙන්ට තමයි ආවේ. මෙතන මේ රැල්ල පාගන්න පුළුවන්. හරිම ලස්සනයි මෙතන. රැල්ල පාගලා අපි දැන් පොඩක් රිලැක්ස් වෙලා අවුව චූට්ටක් බහිනකම් ඉඳලා දැන් ආපහු යනවා. ඉතින් මේ හරිම ලස්සනයි මේ පාර. ඒක කියන්න තේරෙන්නේ නැහැ. හරිම ලස්සනයි. මම මේ පැත්තේ බස් එහෙමනම් ඒව බස් දැක්ක. කියන්නේ මේ ඇතුල් පාරේ නම් බස් දැක්කේ නෑ. මේ ගොඩක් අය ඔය බයිසිකල් පදින සංචාරක ප්‍රදේශයක් වගේ තමයි මේක තියෙන. බයිසිකල් පදින්නනවා. මේ මොකද වෙන්න මෙන වගේ ඒරියා එකක්. හරිම ලස්සනයි.
මං හිතනවා කංටයිමටයි දෙන්නට මද දවස හරිම එන්ජෝයිබල් ඩේට් එකක් වුණා කියලා. මේ හරිම ලස්සනයි. දැන් අපි දෙන්න උදේ ඇවිල්ලා උදේ 8ට ඇවිල්ලා දැන් මේ 4ත් පාට කිට්ටුයි දැන් වෙලාව. දැන් අපි දෙන්න ඔක්කොම බලලා සතුටු වෙලා එන්ජෝයි කරලා දැන් යන ගමන් ඉන්නේ. එහෙනම් ආයිත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලත් පරිස්සමින් ඉන්න. බයි බයි සයොනරා. අලුත් වීඩියෝ එකක් අරන් එනකන් මගේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා ලයික් කරලා කමෙන්ට් කරන්න. අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.